ඔයා සාරට අපි හෙට යන ගමනේ විස්තර අනම්මනම් මුකුත් කියන්න යන්න එපා මේකේ. විශ්වනේ එච්චර දෙයක් කියන මම මේ මෝඩයි කියලා හිතුවද? අනිත් එක මන් නිකන් හරි ගිහලා ඔක කතා කරොත් එහෙම මටත් කලින් එයා ඔක ලෑස්ති කරලා තියයි. අනිත් එක දැන් සාරා ඉන්නේ එහෙ නෙමෙයිනේ. එයා ඉන්නේ සහන් අයියලා ගෙදරනේ. එහෙ හිටියට නැති වුණාට මොකෝ ඉතින් දුවගෙන නේ දඩි පිටි ගාලා ඔක ආරංචි වෙච්ච ගම. ඒක තමයි ඉතින් මං කියන්නේ. අපි ඒගොල්ලන්ට මුකුත් කියන්නේ නැතුව එහෙ ගිහලා කතා කරමු කියලානේ කිව්වේ. ඉතින් ඒ විදිහට ගිහලා කතා කරමු මේ කතා කරලා යාලව නම්ම ගන්න පුළුවන්ද කියලා බලමු. දැන් ඔයා මේ මං ඔයාලට විස්තර කියන්නත් කලින් ඔක්කොම දන්නවනේ. හොරෙන් අහන් හිටියද හැමදේම? අහගෙන හිටියා කියන්නේ ඇහුණා. ඉතින් ඔයාලා මෙතන වෙලා කියෝනේ හිටියේ ඉතින් ඕක ගැන. වෙලාවට හැබැයි අම්මා හිටියේ නැත්තේ. අම්මා ඉඳලා අම්මා දැනගත්තා නම් හරි ෂෝක්. මනික මෙහෙමයි. දැන් මේ වැඩේට අපි බහිනවා මේ වැඩේට අපි යනවා කියන කතාව ඔයාලා අම්මට උනත් දැනගන්න තියන්න එපා. මොකද හොඳට ඔළුවේ තියාගන්න කවදාරි දවසක මේ ගෙදරටත් මට එන්න වෙනවා මේ කාරණාවටම. හොඳේ? එතකොට මේ වගේ දෙයක් මට ඉස්සරහට කරන්න වුණොත් අම්මා වුණත් හිතයි මම මේ එයාලවත් නම්ම ගන්න බලාගෙන ඉන්නේ කියලා.